මට හිතුණා අර අපි අර දිගු කවි කෙටි කවි කියලා කවි ලියනවා. නමුත් සමහර වෙලාවට අර අපි කියන්නේ මේ හයිකු කවි සමහර වෙලාවට අපි හිතනවා අර හයිකු ලියනවා කියලා මේ ලියන්ට මේ පෙළඹෙනවා අර කෙටි කවි ලියලා ඒවා හයිකු කවි කියලා අපි හඳුන්වන්නට පෙළඹෙනවා. නමුත් මට හිතෙනවා මේ ඒක ඇත්තටම මේ අර අපි හදාගන්න ඕන තැනක් නිවැරදි කරගන්න ඕන තැනක් තියෙනවා. අර ඇත්තටම හයිකු කවි කෙටි. නමුත් කෙටියෙන් ලියන කවියක් මේක හයිකු කවියක් කියලා කියන්න උත්සාහ ගැනීම මම හිතන්නේ හයිකු කවි සම්බන්ධ සෛද්ධාන්තිකව ගත්තල මම හිතන්නේ එකට වඩා අවබෝධයෙන් යුතුව කරනකොට අපිට හිතනවා ඇත්තටම හැම කෙටි කවියම්ම හයිකු නෙමෙයි කියලා. සහ මට තවත් හිතුණා පොඩ්ඩක් කතා කරන්න අර නූතනයේ ඉන්න කවියන්ගේ විදර්ශනාත්මක ඇසින් සහ දාර්ශනිකත්වය ඔබ්බවපු කවි ආර තුළ අපිට මේ හයකු කවිය තුළ තිබෙන යම් යම් ආභාෂයන් සහ ඡායාවන් තියෙනවා කියලා ඔවුනොත් නොදන්නා උනත් අපි හිතන් දැන් අද කාලෙත් සමහර ගීත නිර්මාණය කරනකොට අද කාලෙ කියලා කියන්නේ අපිට අද වෙනකොට අහන්න ඉතුරුලා තියෙන දැන් ගීත ගත්තාම මං හිතන්නේ ඒක මං හරි මාසම උදාහරණයක් මලක් වෙලා ඔබ පිපෙන්න සුනිල් දිසිංහ විශාරදයන්ගේ ගීතය මං හිතන්නේ සුනිල් ශාන්ත ඒ නිර්මාපකයන්ගේ ඒ සංගීත ආභාෂයට අරගෙන ආචාර්යෝහණ මිරිසිංහයන් සංගීතවත් කරලා තියෙනවා කියලා සඳහන් කරන්නට යෙදුණා විශාරද සුනිලුන් වරක්. ඉතින් ඒක නිසා අර අපි නොදැනුවත්ව මේ හයිකු කවි වල ආභාෂය අපි අරන් තියෙනවා. ඒක අධ්‍යයනයකින් හෝ වර්ධනයකින් තොරව ඒකෙන් මේ නූතන කවි රචකයන්ගේ අධ්‍යයනය මත තමයි අපි හිතන්න වෙන්නේ අපිට හිතන්න වෙන්නේ ඔවුන්ගේ ආභාෂය අරගෙනද නැතුවද නිර්මාණය සිදු කරන්න කියලා. මේ ළඟදී පළවෙනු අපේ තාමත් අපි ගොඩක් කතා කරන මාතෘකාව විනිවිදිමි සහ මේ මට හිතුණා මේ මීළඟ මේ පොතේ සමහර නිර්මාණයක් ගත්තහම ඔය හයිකු කවි මං ඇත්තටම මේ සඳහන් කරන්නට යෙදෙන්නේ මේ විසිරිමිනි කියන ආරිවංශ රණවීර අපේ ඉතා ප්‍රාගුණ්‍යෙන් සපිරි කවියෙක් සහ මං හිතන්නේ අර කෙටි කවියාර සාර හයිකු කවියාර මං හිතන්නේ සම්බන්ධව ගොඩක් ගවේෂණය කරන්නට යෙදුණු කවියෙක්. මම මෙතුමන් සම්බන්ධව තවත් ගොඩක් අධ්‍යයනය කරන්නට ආසයි. මොකද මෙතුමන් මං හිතන්නේ අර ලොකු අර වපසරියක් අපිට පෙන්වා දෙන්නේ මේ හයිකු කවි සම්බන්ධව. මම හිතන්නේ මෙතුමන්ගේ වෙනත් තව කවි පොත් තියෙනවා. ඒවත් ඔය කෙටි කවි තිබෙනවා. මං හිතන්නේ මේ හයිකු කවි සම්බන්ධව අපිට හඳුන්වා දෙන අතරතුරේම මෙතුමන් තවත් අර කෙටි කවි ආරෙන් ගොඩක් නිර්මාණ කරලා තියෙනවා. ඉතින් මේක මෙතුමන් කරලා තියෙන මේ එක් හයිකු කවියන්ගේ නම් වලට වෙන වෙනම මේ මත්සුවෝ බැෂෝ ඊපස්සේ තනිගුචි බොෂෝන් මේ නම් නම් අමුතුයි වගේ. නමුත් මේ තමයි මේකේ තියෙන නම්. ඉසා කියලා කවියෙක්. ඊට පස්සේ මම හිතන්නේ කවියක්ද කිවිඳියක්ද කියලා මේක ස්පෙසිෆයි කරලා නැහැ. නමුත් මසෝකාශිකි ඒ වගේ නම් තියෙනවා. ඔනිත්සුරා. ඉතින් මෙවැනි කවියන් සහ අර තනි තනිව ගත් කල වෙන වෙනම ඒ කියන්නේ තවත් සෙක්ෂන් එකක් තියෙනවා. තවත් කොටසක් තියෙනවා වෙනස් කවීන්ගේ කවි එක්කාසු කරලා දාලා තියෙන සෙක්ෂන් එකක් කොටසක්. ඉතින් අර මේක කියවද්දි මට අර හිතුණා අර හයිකු කවි කියන දේවල් අර අපිට හිතුණාට වාර්තාමයයි හෝ වචන කීපයකින් මොකක් හරි දමල ගහනවා වගේ කියනවා කියලා. නමුත් මං හිතනවා ඒක අපි හිතන්න පුරුදු වුණොත් මේ හයිකු කවි විමසීම ඇත්තටම කියවීමට වඩා විමසීම කියවා ගැනීම වචන අකුරු කියවීමෙන් ඔබට ගිහිල්ලා මෙතන මේක අර 5 8 5 හරි 8 5 8 ඒ වගේ මොකක් හරි අර රටාවකටනේ අකුරු තියෙන්නේ. සාමාන්‍ය හයිකු කවි වල එක එක මොඩල්ස් තියෙනවා ආකෘති තියෙනවානේ. ඉතින් අර ඒ වගේ මං හිතන්නේ රචනා වෙන හයිකු කවි තිබෙනවා. නමුත් අර වචන කියවීමෙන් අනතුරුව එතනින් එහාට අපි තැනක් දෙන්න ඕනේ අපේ අවබෝධයට විමසීමට විදර්ශනාවට. ඉතින් අර
ඒ සම්බන්ධයෙන් තමයි මං ඇත්තන මේ විඩියෝ කරන්න හිතුනේ මට හිතුනේ සහ අනිත් එක තමයි නූතන කවියාර තුළත් මේ හයිකු කවිය තිබෙන ආත්මය සැඟවි තිබෙනවා මේ නූතන කවියන් දැන හෝ නොදැන ඇත්තටම ඒදේ තිබෙනවා කියන එක මේ ඒ ආභාෂත් එක්ක ලියනවා ඇති කියලා ඔවුන් දැන හෝ නොදැන කියන එක මට දැනුණා ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි මට උමනාවනේ මෙතන මේ නිර්මාපකන්ට පුළුවන්නම් ඔබ සියලු දෙනා මේ සුභාරංචිය දෙන්න මේ ගැනමං කතා කරාය කියන එක පුළුවන්නම් මටත් බොහොම සන්තෝෂදායක කාරණාවක් තිං ඒ සම්බන්ධයෙන් තමයි මම මේ කතාව කරන්න ආදිතම හයිකු කවි කිහිපයක් දහතුමන සීවස කියලා මෙතන මේ ආර්යවංශයන් සඳහන් කරනවා මේ කවි කීපයක් මේ මොරිටාකය කියලා කවියෙක් හෝ කෙමින්දයක් ගිලිහුණු පෙති යළි සපැමින අතුමතට නැහැ නැහැ ඒ සමනල්ලු ති අපි හිතනා මේ අර අතුමතින් ගිලිහිලා ගිහිල්ල තියෙන මල් ආනය ආයමත් ඒ පෙති ආපහු ඒ අතුමතට ඇවිල්ලා තියෙනවා නමුත් ඒ සමනල්ලු කියලා එකන අපි අපේ ජීවිතලෙන් මෙම්බලා කියපු සමහර දේවල් යළිත් අපේ ජීවිතය තුළ මබාගන්නවා ඒ දේවල් අපෙන් ඇත්ව යාම තුළ ඒ විප්‍රයෝගය අපට යම් යම් ආකාරයක සම්ප්‍රයෝගයන්ගේ ඡායාවන් තුළින් අපට දනවනවා ඒ හා සමාන ප්‍රහර්ෂයක් සතුරක් ලැබෙනවා කියලා ති අපි හිතන්නේ ඒ ගිලිච්ච පෙට්ටි ආපවසරයක් අතුමතර ඇවිල්ල කියෙන නමුත් නැහැ ඒ සමනල් තමයි මේ අතුවල වහලඉන්න නමුත් අපිට අපේ හිතෙන් අපි මවා ගන්නවා ආනේ අර ගිලිහුණු පෙති ආපව් මේ අතුමතට ඇවිල්ල කියලා නමුත් නැහැ ඇත්තරම් බැලුව මේ සමනල්ලුව ගැත්තම අත්‍යවාලඉන්න පුරා හඳට දෙන්න මිටක් බලන්න එය වටාපතක් සෝකාන් කියලා කවියක්කෝගේ විදියක් තමයි මේ කලියල් තියෙන්නේ පුරා හඳේ තියෙන අර සොමි ගුණේ කැනෙ සෞම්‍ය ගුණය හිත පහන් කරන සුළු ගුණේ සමාධිමත් ගතිය ඒකට පුරහන්දර මිටක් හයි කරම එක වටාපතක් වගේ වටාපතක් කියලා අපි කියන් ස්වාමී වහන්සේලා පාවිච්චි කරන එක දැන් මේක මේ හයිකු කියන මම හිතන්නේ ජපානය සම්බන්ධ දේවල් නේද ඉතින් අර ඒ ආගමික පරිසරය ඒ සංස්කෘතිය ඒ දේවලුත් මේකට සම්බන්ධයි තිකර ඒ වගේ අවස්ථා තිනම හයිකුවලට ගොඩක්වාට පරිසරය සම්බන්ධලා තිනෝ කියලා අපි හල තිනවන ඉතින් පරිසරය වගේම අර සංස්කෘතිය ආගම ඒ දේවලුත් බලපාලතිනවා මේක ලියල්තින ගොඩක් කර මට ඒ සම්බන්ධයෙන් කියන්න හොඳ උදාහරණයක් මන මතක් වුණා මෙතන ම සඳහන් කරගෙන තියෙන සසර කියලා කවියක් ලියතන මේක වැටල තියෙන මේක දාරතින අංශය තමයි ඉසා කියල කවියකෝකි විදියක් සසර කියලා නමක් දාල් තින වතුර බේසමෙන් වතුර බේසමට මටනම් අරුමයක මේ ගමන මේක දැන් සංස්කෘතික වශයෙන් ගත්තාම මේක ලියනල් තියෙන එතුමන් රණවිරයන් ලියල් තියෙනවා අලුත උපන් අලුත දරුවන් මෙන්ම මලවිට මළමිනිියද වතුර බේසම කලා සේදීම ජපානය පැවති සිරිතක කියල තර රේදේවල් ඒ බැග්‍රවන්් එකත් එක් තම අපි මේක කියවගන්න තර වතුර බේසම වතුර බේසමට උපන් දරුවෙක් සහ මළමිනියක් තරේ වතුර බේසම වතුර බේසමට මේ යන ගමන මටම අරුමයක මේ සංසාරයගෙන කිය තට ඉපදීම් සහ මරණය ඉපදීම සහ මරණය අතර සයිකල් එක තමයි කියන්න තිගේ වගේ අර තවත් මට දකිින් ලැබුණා මේ කෙටිකවයාර කොහොමද නූතන ශිල්පීන්ට එකනේ නූතන කවි රචකයන්ට බලපාල තියෙන්නේ කියලා මේක ලියල්තිනා මේ වගේ කවියක් බෝෂු කියලා කවියක් හොකි විදියක් මකන්න බැහැ කියල් තමයි නම් කළ තින් එය බිඳුනත් යළියලිත් බිඳුනත් නැවතත් එය එතැන දිය මත සඳ එය බිඳුනත් යළියලිත් බිඳුනත් නැවතත් ඒ තැන දිය මත සඳ එකැන අපේ චෛතසකේ සිත බිඳිල ගියත් අවසානයේදී ඒ දේවල් ආපව් හාවෙලා අපේ හිතේ තියෙන අර මේ ඉන්ටෙග්‍රිතියක මංහිතනේ අර මට හිතෙනවා ඒකට සමාධිමත් සිතක තියෙන අර ඒකාග්‍රතාවගෙන කියන උත්සාහගත්ත කියලා සහ අනිත්තක මට හිතන ලෝක ස්භාවය තමයි උපාද තිති බංග කියන ඒ දේවල් හට ගැනීම බිදී විසිරීම ආපව් එකතුවීම මේ චක්‍රය ගැන කියන උත්සා කරා කියලා මේ ආභාෂය ඒ පනිවිඩයම නොවනත් අරගෙන තියෙන කියලා මට හිතුණු තැනක් තියෙනවා ඒ ආකාරයෙන් ඒකැන ඒ පනිවිඩයම නොවනත් සස්මිත් මල්ලි පිණිබිනිති මිනිමිනිමි කාවය කෘතියේ ලියල තියෙන මෙන්න මෙහම කවයක් 44 කියලා ලියල් තියෙනවා ඒ මහිතනේ ටයිටල් පොයම එක මේක මහිතන මේ පොතේ නමට ගත්ත කවියේ නම මහිතන්නේ ශුද්‍රයයි සෝක නොකරන් පිණිමිදිති මා ප්‍රියේණි
පුරසඳෙහි මනා පිළිමිඹු තොප සැමට එක බැගිනි. විසල්යයි වහස කියවත් සයුරුතෙම මහතෙදිනි හෙතෙම සිතුවත් ඇත්තේ සඳෙහි එක පිළිමිබෙකි. ති ඒකැන අර පිණිමිදිතිවට වෙනම ගත්තහම තියෙනවා පුරහඳේ එක ප්‍රතිමිම්බේ ගන මහා සයුර ලොකූ දෙයක් වුණාට මහා සයුර මහා තැනක් වුණාට එතන තියෙන්නේ එකම එක පිළිමිමක් විතර කියන මෙතන කෙටිකවිය අපි දකිනවා දිය මත සඳ ඒක බිඳල ගිහිල්ලා ප්‍රතිබිම්බයක් බිඳල කියලා අපෝ එක්කාස මෙතනදී සත්මිත් මල්ලි කියල තිනවා මං කියන්න මේ දෙකත සමානත්කම් තියෙනවා කෙල් නමුත්තර කෙටිකව යාර හයිකු කවියාර ඒ දෙකම සමානය මං කියන්නේ කෙටිකවියාර අත්‍යවංශයෙන්ම හයිකු කවී නොවෙන්න පුළුවන් නමුත්තර ඒ පෙර කවියන්ගේ ආර ඒ ගතිගුණ ගුණාංගයන් එකතු කල කවියට මහා ගුණාංගයක් එකතු වෙනවා මහා ප්‍රාණවත් භාවයක් මහත් විදර්ශනාත්මක දර්ශනිකත්වයක් ප්‍රාණයක් ලැබෙනවා කියන එක තමයි මට කියන්න ඕනේ මිසක් මේ නූතන කවින් ඒ පරණ කවිවල තියෙන දේවල් ලියලා කියන එක නම් නෙවෙයි මට ඇත්තටම කියන්න ඕනේ. ඇත්තට මේ වගේ දේවල් අපි කතා කළ වැඩක් නැහැ නේ. එහෙම පොයින්ට් එකක් කියන්න නෙවෙයි මට බලාපොරොත්තුව. මගේ බලාපොරොත්තුව. ඉතින් ඒ වගේ තැන් තියෙනවා. දැන් මෙතන තිබුණා තව කවියක් තිබුණා. මෙතන එක කවියක් තියෙනවා පුරෝකතනය කියලා සොසෙකි කියලා කවියෙක් හෝ කිවිදියා. හමන සුළඟින් අසන්න හැලෙන්නේ කවර පතද කියා ඊළඟට. මට තක්ගාල මතක් වුණේ මීළඟ මීවිත පොත රුවන් මන්ද ජීවායගේ. ඒකේ ඔගොල්ලෝ හොඳට මතකද අර මෙන්න මේ වගේ කවියක් තියෙනවනේ නිකන් අර වරක් අත උස්සන්න අර හැලෙන්න කැමති මල හරි කොළය හරි මොකක් හරි ඒක මං හොයලා බැලුවා මගේ පොතකින් දැන් මෙන්න මෙහෙම තමයි ඇත්තට මේ කවිය තිබිලා තියෙන්නේ. මට ඒක මතක් වෙලා පොත්වල පිටු පෙරලා බලනකොට අන්තිමට මෙහෙම දෙයක් තමයි ලියලා තියෙන අය. ඒ මගේ මතකේ හරි කවිය මට ඇත්තටම හොඳට මතක කටපාඩම් වෙච්ච එකක් නෙවෙයි. නමුත් මෙන්න මේ විදිහට අයියා ලියලා තියෙනවා. ගසක් තම මල් අමතා කී කවිය. ගණන් කර බැලූ විට තවත් මල් කිහිපයක් පිපෙන්නට නියමිතව ඉතිරි වී ඇති බැවින් කැමැත්තෙන් පරවෙන්න කැමති මල් සිටී නම් සුළඟ එන්නට කලින් වරක් අත් ඔසවන්න. ඉතින් අර ඒකම තමයි අර පරිසරයේ තියෙන මොකක්ද ඒකට කියන්නේ පරිසරයේ තියෙන මේ අනිත්‍ය අනාත්මය ඊට පස්සේ දුක්ඛය මේ ලෝක ස්වභාවයට ලෝක සන්තතියට හිස නමන බව ඒක අර ඇක්සෙප්ට් කරන ගතිය. ඒක අපි බාර ගන්න විදිය සහ ඒකත් එක්ක ඉදිරියට යන ගති ගුණය කියන එක. ඉතින් අර මේ දේවල් මං හිතන්නේ මේ ඇත්තටම අපි හිතන එක හොඳයි. හයිකු කවිය කියලා කියන්නේ ඇත්තටම කියවලා තේරුම් අරගෙන අත්හරින්න ඕන දෙයක්වත් නෙමෙයි. එතනින් එහාට අපි ඒක ඒ තුළ භාවනාවක යෙදිය යුතුයි. ඒකට තමයි අපිට අර නූතන කවිය තුළට ඒ ගතිගුණය අපිට හා කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේ කවියවල අර ඒ කවිය ඇත්තටම බර කවිය වෙනවා. ඇත්තටම මේක කෙටි කවියක් වුණත් හයිකු කවිය ඇත්තටම බරයි. මේ කෙටි කවි සමහර අර මේ දිගට ලියන කවි වලටත් වඩා ඇත්තටම මේ අර පේලි 4-5ක තියෙන කවිය තුර තියෙන බර වැඩි වෙන්න හේතුව තමයි මේ කවිවල තියෙන විදර්ශනාත්මක ගතිගුණය. මට දැනෙන විදිහට. මේක ලියලා තියෙන තවත් අප්‍රදාන හයිකු කවීන් කියලා ගොඩක් කවි තියෙනවා. බුදුන් මෙන් අරමිනිය මතන එරමිනිය වෙන්න ඕනේ. අරමිනිය ගොතා සිටියද මගේ නිර්වාණයේදී මధుරෝ මා හපාගත්. ඒ කියන්නේ ඉතින් අර අපි කොච්චර දුරට අපේ විමුක්තිය කරා නිවීම කරා යනකොට අපිට කොච්චර දුරට බාධාවල් වෙනවද කියන එක. මధుරෝ හපා කරනවා. මට මගේ නිර්වාණය කරා යන්න මම කොච්චර උත්සුක වුණත් ඒ අපේ ශාස්ත්‍රඥ වහන්සේ වගේම මම මේ විදිහට ඒ දේවල් පිළිපැද්දත් ඒ මාර්ගයට පිළිපන් වුණත් මට කොච්චර දුරට බාධාවල් වෙනවද කියන එක. ඒ සම්බන්ධයෙන් තියෙන ඒ කම්පිත ස්වභාවය තමයි කියන්නේ. ඉතින් අර ඒ වගේ අපිට ඒ අතරෙම අපිට කියනවා මේක තමයි ස්වභාවය අපේ විමුක්තිය කරා යනකොට අපිට මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන සිද්ධ වෙනවා කියලා. ඉතින් අර ඒ සම්බන්ධයෙන්ුත් මං හිතන්නේ තියෙන්න ඕනේ යම්කිසි ආකාරයක මං හිතන්නේ අවබෝධයක්. ඉතින් අර ඒ ජීවිතාවබෝධය ලබා දෙන්නෙම මේ කවි වලින් අපේ හිත තුළ ඇති කරන කැළඹීම. මං හිතන්නේ ඒ තුලින් අවසානයේදී කියන්නේ හයිකු කවි වල ඇත්තටම අර ආගමික පසුබිමක් තියෙනවා. සාර අවසානයේදී මං හිතන්නේ නිරාගමිකයෙක්ට උනත් මේ කවි විඳින්න පුළුවන් තමන්ගේ හිතේ විමුක්තිය නිවීම සැනසීම කියන්නේ මොකක්ද කියන තැනට ඔහු කල්පනාව යොමු කරනවා නම් මං හිතන්නේ. හැබැයි මට හිතනවා මේ කවිවල සමහර දේවල් දැන් මම කිව්වාගේ වතුර බේසමෙන් වතුර බේසමන මට නම් අරු මේක මේ ගමන මේ අර සන්දර්භය දැනගෙන තමයි සමහර කවි විඳින්න වෙන්නේ. මට තවත් කවියක් මට කියන්න හිතෙනවා. දැන් මේ බලන්න මේ හිරුරැස් වැතිරි උණුසුම් කෙත්වතු
පන්සල් දොරින් එබෙන හාමුදුරුවන් මුහුණ දකි පිළිගැනීම. ඒ කියන්නේ අර නව දවසක උදාව, නව බලාපොරොත්තු, නව ජීවයක්. ඉතින් අර පන්සල් අපිට මැවිලා පේන අර හාමුදුරුවෝ කෙනෙක් පන්සල් දොරින් එබිලා බලනවා. හිර්වැස් වැතිරී උණුසුම් කෙත්වතු අඳගොවියෝ අපිට ඒ සිත්තම් මැවිලා පේනවා. අර නිකන් අර තොප්පි අර මේ විදිහට උස තොප්පි අර දාගෙන නේද මං හිතන්නේ මේ මං හිතන්නේ මේ තියෙන ඉස්සර ගිය ඔය සුජාත දිනනවා හැමෝම ටෙලි නාටකයේ ඒවයිත් මං හිතන්නේ අර ඒවයි තිබුණ ඒ අදාළ ටෙලි නාට්‍ය තිබ්බද කියලා මට මතක නැහැ. නමුත් අර අපි කියන්නේ අර මේ කුඹුරු වල වැඩ කරන ගොවියොන්ගේ චිත්‍ර රූප අපිට මැවිලා පේනවා. අර ඒ ඔවුන් ඉන්න වැඩ කරන හැටි, උදා ඉරු එළිය පායගෙන එන හැටි, ඒ ඉරු එළිය කෙත්වතු පුරා පැතිරෙන යන හැටි. ඉතින් අර ඒවා මතක් වෙනවා අපිට. අර ඒ චිත්‍ර රූප මැවෙන සුළු භාවය කියන එක මේ කවිවල ගොඩක් වැදගත්. ගුණාංගයක්. මට දැන් විදිහේ අර කවිවල විඳීම කියන එක එක පැතිකඩ වලින් අපිට ලැබෙනවා. චිත්‍ර රූප මැවීම, ජීවිත අවබෝධය ලබා දීම, සිතෙහි කැළඹීම ඇති කිරීම, අපිට කාව්‍ය ආభాෂය, ඒ කියන්නේ කවි ලිවීමේ ආවේශය අපිට ලබා දීම. ඒ වගේ දේවල් මම හිතන්නේ කවිවල එක ආකාරයෙන් අපිට ලැබෙන්න පුළුවන් ලාභයන් විවිධාකාරයන්. ඉතින් ලාභයන් කියලා මම අදහස් කරා අපිට ලැබෙන ලැබීම් වාසි කියන එක නෙමෙයි මම අදහස් කරේ. තව එක කවියක් මං කියලා මේක ගොඩක් මං කවි ලකුණු කරගෙන තියෙනවා. ඒ වුණාට මට හිතෙන්නේ මේ මං එක තැනකින් පොඩ්ඩක් නවත්වන්නම්. මං තෝරගන්න මෙන්න මේ කවිය. මත්ස්වෝ බැෂෝ කියලා කවියෙක් ලියලා තිනවා ආගන්තුක සත්කාරය කියලා නමින්. අනේ මන්දා මගේ පැලේදී ඔබට පෙන්වන්න පුළුවන් ඇබිති මදුරුවන් විතරයි. ආගන්තුක සත්කාරය කියන්නේ ඒ මනුස්සයා කැමති ආගන්තුක සත්කාරය කරන්න හිතේ තියෙන උවමනාවට තමන් තුළ තිබෙන යම්කිසි ආකාරයක නේද අපි කියන අපිට මනුස්සයෙක්ට තියෙන්නවනේ නේද අර අනන සුඛය, අනමජ්ජ සුඛය, භෝග සුඛය, ඒ දේවල් තියෙන්නවනේ. උනට අර ඒ දේවල් නැති වුණාම අපි අපේ අර හිතේ තියෙන අපේ උවමනාවන්, අපේ හිතේ තියෙන අභිලාෂයන් මුදුන්පත් කරගන්නට අපිට තියෙන බාධාවල්. ඒ කියන්නේ මට ඇබිති මදුරුවන් විතරයි පෙන්වන්න පුළුවන්. මදුරුවොත් ඔයාව හපාකයි සමහරට. ඉතින් අර ඒ වුණත් මගේ හිතේ අර අනේ මන්ද කියලා වචන දෙකෙන් මට හිතෙනවා අර මට ඔබව පැලට කැඳගෙන ඉන්න පුළුවන්. පැලට අපිව බැහැ දකින්න ඔබතුමියන්ට එන්න පුළුවන්. නමුත් එකම ගැටලුව මේ අනේ මන්දේ ඉතින් මට මගේ පැලේ ඔබතුමියන්ට පෙන්වන්න පුළුවන් ඇබිති මදුරුවෝ ටිකක් විතරයි. ඉතින් අර එතනත් තියෙන අර අපේ ජීවිතේ කොයි ආකාරයක ඉරණම් වල අපි පසු වෙනවද කියන එක සහ ඒ ගැන අපිට සමහර තැන්වල හිත හදාගන්න සිද්ධ වෙනවා සහ ඒ සම්බන්ධයෙන් මොකක් හරි කරන්න පුළුවන්ද මෙතනින් ඉදිරියට අපි යන්නේ කොහොමද කියලා අර ඒ සම්බන්ධයෙන් අර ලැබෙන කමටහනක්. ඒ කියන්නේ ජීවිතය ගැන අලුතින් හිතන්න, අලුතෙන් මෙතෙන් සිට අපි යන්න ඕනේ ගමන් මඟ මොකක්ද කියන එක ගැන කතා කරගන්න. තමන් එක්කම මේ පිළිසඳර ඇති කරගන්න හොඳ කමටහනක් විදියට. මම හිතන්නේ මේ හයිකු කවියල ඒ කතාව තියෙන්නේ. මම හිතන්නේ අපිට විවිධාකාරයෙන් කියව ගන්න පුළුවන්. ඉතින් මම මේ පොත් තුන තමයි ඇත්තටම මම ඔයගලන්ට අද උපුටා ගැනීම ගත්තේ. ඉතින් අර මම කියන්නේ හයිකු කවිය කියලා කියන්නේ වචන ටිකක් තිබුණ නැත්නම් වාර්තාමය සබයි මම හිතන්නේ අර ගොඩක් ප්‍රසිද්ධ මාතෘකාවක්නේ අර විලට ගෙම්බෙක් පන්නවා ඊට පස්සේ අර මේ විලේ සසලෙනවා. විලේ සසලීම් අපිට දකින්න ලැබෙනවා. විලේ විල් තරංග යනවා. ඒ වගේ අර අපි ගොඩක් අහලා තියෙන උදාහරණ ඒවා. ඒ වුණාට මට හිතෙන්නේ අර හයිකු කවි වල තියෙන්න ඕනේ යම්කිසි ආකාරයක අර වෘද්ධ ගුණය, පිරිපුන් ගුණය. ඒවයි තියෙන්න ඕනේ තපෝ වෘද්ධ ගුණය. ඒ කවිය සතු ඒ කවිය ලියපු මනුස්සයටත් වඩා කවිය පන්නතයි කියලා මට හිතෙනවා. ඒ වගේ මේ ගති ගුණ වලින් හෙබි කවිය කෙනෙක්. ඉතින් අර හයිකු කවි වලින් අපිට ගන්න පුළුවන් ගොඩක් ලක්ෂණ තියෙනවා. තවත් අධ්‍යයනයක් ඇත්තටම අවශ්‍යයි. අපි හැමෝටම මං හිතන්නේ කොයිතරම් දුරකට මේ අධ්‍යයනයේ ඔබත් මමත් පසු වුණත් මං හිතන්නේ ඒක අපත යන්නේ ඇත්තටම. මොකද අර ගුණාත්මක කවිය තුළ අපි කවි ලියන්නේ එක හේතු වලට. අපි කවි ලියන්නේ එක විදිහවලට. ඉතින් අර මට හිතෙනවා මොන භාෂා රටාවෙන් ලිව්වත් පුළුවන් තරම් අර කවිවල තියෙන්න ඕනේ සප්‍රාණිකත්වය කියන එක. කවිවල තියෙන්න ඕනේ කොතරම් ආකාරයක අර ආත්මීයත්වය කියන එකට මං හිතන්නේ මේ කවි ආර අපිට ඇත්තටම ඒක අර අපතේ යන්නේ නැති දෙයක් කියන එක. සහ අර ඒ වගේ ගතිගුණ දකින නූතන කවිත්වය කොතරම් දුරට
අපිට ගන්න දේවල් ඉතුරු කරනවාද කියන එක. අපේ විමසුමට කොතරම් දේවල් කොතරම් අපේ අර ෆූඩ් ෆෝ තෝට් කියලා කියන්නේ අපේ හිතට කොතරම් දුරට දේවල් එකතු කරනවාද කියන එක. ඉතින් ඒක ගැන තමයි මට ඇත්තට මේ විනාඩි 20 කතා කරන්න උවමනා වුණේ. ඉතින් මේ කවියන්ටත් මං ගොඩක් සුපතන මං ගොඩක් ආස පොතක් මීළඟ මේ විත සහ මං ගොඩක් ආසම කවියෙක් තමයි සස්මිත් මල්ලි මල්ලික පොත ආපහු සුපතනවා. ඉතින් මේ දවස්වල ගොඩක් අය කතා වෙනවා පොත ගැන. ඉතින් හැමෝටම මං හිතනවා මේ වැස්ස දවස්වල ගොඩක් පොතපත කියවන්න හිතන ගොඩක් ලියන්න හිතන කාලයක් කියලා මේ අවස්ථාන සමය. ඉතින් බොහොම ස්තුතියි මට දුන්න මේ අවධානයට සහ මට මගේ අදහස් බෙදාගන්න මාත් එක්ක එකතු වෙනවට ගොඩක් ස්තුතියි. මට දෙන කාලයට ගොඩක් ස්තුතියි ඔබේ සයිබරේ මට දෙන අවකාශයට. ඉතින් ජය වේවා. උත්සන්නයි. එහෙම තමයි 2025 ඔක්තෝබර්